ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔයා තවමත් එම්ප්ලොයි කෙනෙක් විදිහට කියලා හිතාගෙනද ටැක්ස් එක ගෙවන්නේ. එහෙනම් ඔයා සම්පූර්ණයෙන් වැරදි. ඉතින් අද ලංකාවේ ගොඩක් ෆ්‍රීලාන්සර්ස්ලා කරන මේ වැරද්ද හරි ගස්සලා ඔයාලට ටැක්ස් බෙනිෆිට් එකක් ගැන කියලා දෙන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ගොඩක් අය මේ වැරදියට වටහාගෙන ඉන්න එක. වැඩිපුර ටැක්ස් ගෙවන එක නතර කරන්න තමයි අද මම මේ කතාව කියලා දෙන්නේ. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් සහ එම්ප්ලොයි කෙනෙක් ඉස්සෙල්ලාම වෙනස් වෙන්නේ ඇයි කියලා අපි හඳුනගෙන ඉන්න ඕන. ඒකෙදී ඔයාගේ ඇග්‍රිමන්ට් එකත් කියන එම්ප්ලොයි කෙනෙක් වුණත් ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණත් ඇග්‍රිමන්ට් එකක් ගහනවානේ. මේ ඇග්‍රිමන්ට් එකත් එක්ක ඔයාගේ ෆ්‍රීලාන්සින් සහ ඔයාගේ එම්ප්ලොයිමන්ට් කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් ඇග්‍රිමන්ට් එකේ විදිහට තමයි ඔයාට ඒක වෙන්නේ. ඉතින් එම්ප්ලොයි කෙනෙක්ගේ තියෙන ඊළඟ කතාව තමයි එයා මාසෙකට තමයි යාට සැලරි එකක් හම්බ වෙන්න සහ එම්ප්ලොයි කෙනෙක් අනිවාර්යයෙන්ම 2025-26ට අදාළව නම් මාසෙකට 1,50,000කට වඩා වැඩිපුර සැලරි එකක් ගන්නවා නම් ඔයා අනිවාර්යෙන් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ මාසයක් ගානේ. හැබැයි ෆ්‍රීලාන්සර් කෙනෙක් ඕකෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන්න හේතුව තමයි එයාට මාසෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස දෙකකින් වෙන්න පුළුවන්. කොහොම වුණත් එයාට හම්බෙන ඉන්කම් එකෙන් එයාට පුළුවන් මෙන්න මේ කෝ එක්ස්පෙන්සස් ටික අඩු කරගන්න. කෝ එක්ස්පෙන්සස් කියන්නේ ඒ කියන්නේ යාගේ ඉන්කම් එක ගන්න යාට ගියපු ඩිරෙක්ට් වේදන් ටික අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක්සැම්පල් ටිකක් ගත්තොත් දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ඉන්ටර්නෙට් බිල් එක. එහෙම නැත්නම් ඔයා CapCut, Canva ඊට පස්සේ ChatGPT වගේ දේවල් වලට ඔයා paid version එකක් අරගෙන ඒකට ඔයා වේදන් කරනවා කියලා මේ හැම දෙයක්ම ෆ්‍රීලාන්සර් කෙනෙක්ට අඩු කරගන්න පුළුවන්. ඉතින් මම දන්නවා අනිවාර්යෙන්ම මෙන්න මේක නම් ඔයා ඇප්ලයි කරේ නෑ ඔයාගේ ටැක්ස් එක හදනකොට. ඉතින් මෙන්න මේ තියර එක ඇප්ලයි කරන්න අනිවාර්යෙන්ම. ඉතින් මේක තමයි ප්‍රධානයෙන්ම තියෙන වෙනස්කම් දෙක. ඉතින් ආයෙත් එම්ප්ලොයි කෙනෙක් විදිහට නම් එහෙනම් ඔයා ටැක්ස් එක ගෙවන්න එපා. ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් මේ වැරද්ද කරන්නත් එපා. ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔයාට දැනුම් දෙන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ළඟ වෙන නොවැම්බර් 15 ඔයාට එනවා සෙකන්ඩ් ක්වාර්ටර් පේමන්ට් එක. සෙකන්ඩ් ක්වාර්ටර් පේමන්ට් එකේදී ඔයා සැලකිල්ලට ගන්න ඕනේ ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන මාස 3 ඔයාට අදාළ ආදායම අර මම කියපු ටිප් එක පාවිච්චි කරලා කැල්කියුලේට් කරලා අන්නේ සෙකන්ඩ් ක්වාර්ටර් පේමන්ට් එක නොවැම්බර් 15 වෙද්දී ඔයා ගෙවලා ඉවර කරන්න ඕනේ. ඉතින් මේක අමතක කරන්න එපා. මොකද ටැක්ස් මිස් කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයා දන්නවා ටැක්ස් කියලා කියන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් කියලා. හරි ඉතින් එහෙනම් ආයෙත් මේ වැඩේ කරන්න එපා. හැබැයි දැන් මම දන්නවා ෆ්‍රීලාන්සර්ස්ලා ගොඩක් අය අපිත් එක්ක කතා කරනවානේ. ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙනකොට ඒගොල්ලන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ එනකොටම කියාගෙන ඉන්න ප්‍රශ්නේ තමයි මේ අපිට ගොඩක් බිසි ඕගොල්ලෝ අපිව ගයිඩ් කරන නිසා හොඳයි. එහෙම කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔයාටත් පුළුවන් ඒ ප්‍රශ්නේ ඉස්සරගන්න මේ ටැක්ස් ස්ට්‍රෙස් එක ටැක්ස් එක මිස් කරගන්න නැතුව මේ වැටි කරගන්න ඔයාටත් පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මේ මම පහළ නම්බර් එකක් දානවා. මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න විතරයි. සිම්පල් අපි ඉන්නවා. ඔයාගේ සපෝට් එකට. ඉතින් ඔයාගේ වැටි කරගෙන යන්න. අපි ඔයාගේ ටැක්ස් බලාගන්න.